කොහමද ඔයාලට අද මම ඔයාලත් එක්ක කතා කරන්න මගේ කොණ්ඩේ ගොඩක්ම යන්න ගත්තා. ඉතින් ගොඩක් ගෑල් ළමයින්ට තියෙන ප්‍රශ්නයක්නේ කොණ්ඩේ යන එක. ඇත්තටම මටත් තිබුණ ප්‍රශ්නයක් තමයි මම කොහොමද මගේ කොණ්ඩේ ආයේ තිබුණ විදිහට වවාගන්නේ කියලා. ගොඩක්ම කොණ්ඩේ ගියේ කැම්පස් ගියපු කාලේ ක්ලෝරින් වතුරත් එක්ක එහෙ පාවිච්චි කරන්නේ ක්ලෝරින් වතුරේ හින්දා ගොඩක්ම කොණ්ඩේ යන්න ගත්තා. ඉතින් ඊට පස්සේ මම පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලා බලද්දි මට එක වීඩියෝස් හම්බුණා. ඒකෙන් මම ගොඩක්ම කරේ ගෙදරම පොල් තෙල් හිඳාගත්තා. එතකොට ගෙදරම පොල් තෙල් හිඳලා ඒ හිඳපු පොල් තෙල් සාමාන්‍යයෙන් ගොඩක් අය කියන්නේ ඉරිදා වගේ දවසක මම දන්නේ නැහැ ඉරිදා වගේ දවසක අපේ ආච්චි එහෙමනම් කියන්නේ ඉරිදා වගේ දවසක පොල් තෙල් හිඳිනවා නම් ගෙදර ගොඩක් තෙල් ගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මම පොල් ගෙඩි 5ක් වගේ ගන්නවා. ඒකෙන් මට පුළුවන් වෙනවා පොල් තෙල් බෝතල් භාගයක් වගේ හිඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ පොල් තෙල් ටික හිඳීගෙන එනකොට මම ගොටුකොළ ඒ වගේම කරපිංචා ඒක හොඳට කොටලා ගන්නවා. කරපිංචා ගොටුකොළ සෝදලා මුල් එක්ක ගොටුකොළ වල නම් මුල් එක්ක හොඳට සෝදලා මම ගත්ත මේකට. අරගෙන ඉවර වෙලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරනවා. වතුර එහෙම දාන්න නැහැ. නිකන් බ්ලෙන්ඩ් කරලා පෙර දලු නැත්තම් පෙර දලු කොළ ඒකට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ඒ ටික තෙල් ටික හිඳීගෙන එනකොට දාලා ටිකක් වෙලා තියෙන දෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා තෙල් ඇතිලිය ලිපෙන් බාගන්නේ විනාඩි දෙකක් වගේ තියලා තමයි මම ඒ කොළ ටික එකතු කරන්නේ. එකතු කරලා හැමම සාමාන්‍යයෙන් අපි බෝතලයකට තෙල් ටික ආයෙ පෙරාගන්නේ. හොඳට නිවුනාමනේ ඒ නිවෙන තාක්කල්ම හොඳට කොළ ටික තියෙන දෙනවා. ඉතින් මේ විදියට තමයි එතකොට තෙල් බෝතලේ අන්තිමට එන්නේ කොළම කොළ පාටයි. මම මේක ඇත්තටම මාස දෙකක් වගේ පාවිච්චි කරා. ගොඩක්ම කොණ්ඩේ වැටෙන එක අඩු වුණා. මම වෙන තෙල් පාවිච්චි කරන්නේ නැහැ. හිඳපු තෙල් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මම මේකට එකතු කරගන්නවා උළුහාල් ඒ වගේ. තව හොඳට ස්කැල්ප් එකට ගා ගන්න පුළුවන් විදිහට තමයි මේ වගේ බෝතලයකට දාගෙන තියෙන්නේ. මොකද මේ බෝතලේ මේ මුඩියත් එක්ක හොඳට ස්කැල්ප් එකට ඇප්ලයි කරගන්න ලේසි මට. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට මේක යූස් කරලා බලන්න පුළුවන්. මේ විදිහට පොල් තෙල් ගෙදර හිඳලා ඔයාලට පුළුවන් බලන්න. ඒ වගේම තමයි මම තව දෙයක් කරනවා. යෝගට් එකට උළුහාල් දැන් උළුහාල් රෑ වගේ පෙඟෙන්න තියලා ඒ වතුරත් එක්ක පේර කොලත් එකතු කරලා යෝගට් එකට දාලා ඉවරලා ඔළුවේ ඇප්ලයි කරලා දවල්ට සාමාන්‍යයෙන් පැයකමාරක් වගේ තියෙන දෙනවා. එතකොට හොඳට ඔළුවට ඒක ගල් වෙලා තියෙන උළුහාල් එක ස්කැල්ප් එකේ ඉඳන් හොඳට ඇප්ලයි කරනවා. ඒක මම සාමාන්‍යයෙන් සතියට දවස් 3ක් වගේ කරනවා. සාමාන්‍යයෙන් නිතරම කරන්නේ නැහැ. ඒක දවස් ගානේ කරන්නේ නැහැ. දවස් 3ක් වගේ කරනවා. මේ තෙල් එක ඇප්ලයි කරන දවසටම සමහරක් දවසට මම ඒක කරනවා. තෙල් එක ඇප්ලයි කරලා ටිකක් දවල් වුණාට පස්සේ උදේම තෙල් එක ඇප්ලයි කරාට පස්සේ දවල් වෙලා ආය මම ඒ යෝගට් ගන්න එපා. ගොඩක් දුරට මේ සෙම එහෙම තියන අයට යෝගට් මං හිතන්නේ හොඳ නැහැ. මොකද අර කූල් එකත් එක්කම ගන්නෙත් නැහැ. උනාට යෝගට් එක ඇප්ලයි කරන්න එපා. හැබැයි ඔයාලට පුළුවන් උළුහාල් එක රෑ පෙඟෙන්න තියලා ඊළඟ දවසේ දවල් වගේ ඒක හොඳට පෙඟුනට පස්සේ බ්ලෙන්ඩර් කරලා හොඳට බ්ලෙන්ඩර් කරාම හොඳ පේස්ට් එකක් එනවා. බ්ලෙන්ඩර් කරලා ඉවරලා ඇප්ලයි කරන්න පුළුවන්. මං ඒ දෙක තමයි කරන්නේ. ඊට පස්සේ මම තව YouTube එකේ දැක්කා nail massage එකක්. මේ වගේ විනාඩි 15ක් කරන්න. සහ මේ විදියට දඹර ඇඟිල්ල මේ විදියට මේව කරන එක. ඒක මම දැක්ක YouTube එකෙන්. හැබැයි ඒක ගොඩක්ම සාර්ථකයි. මට මේ සාර්ථක වුණු ක්‍රම තුන තමයි මම කිව්වේ. ඉතින් ඔයාලට කරලා බලන්න පුළුවන්. ගොඩක් අයට සාමාන්‍යයෙන් nail massage එකක් කරන්න මේ විදිහට nail එක මෙහෙම කරන්න හම්බෙන්නේ නැහැනේ. මම ඒකට කරන්නේ මටත් ගොඩක් දුරට විනාඩි 15ක් කරන්න. ඇත්තටම විනාඩි 15ක් මේ විදිහට කරන්නේ නැහැ. ඒකින්ද මම කරන්නේ YouTube එකේ විනාඩි 15ක 20ක වගේ වීඩියෝ එකක් ප්ලේ කරලා ඒක බලන ගමන් මේ විදිහට nail එක මේව කරනවා. ඇත්තටම ගොඩක්ම hair fall එක නවතින ක්‍රම 3ක් තමයි මේක. ඇත්තටම මට සාර්ථක වුණා. ඉතින් ගොඩක් ගෑල්ලමෙන් තියෙන ප්‍රශ්නයන්නේ ගොඩක් අයගේ තට්ටේ පෑදෙනවා. ඒ ගානට වගේ මගෙත් කොණ්ඩේ ගියා. ඉතින් මට සාර්ථක වුණාට පස්සේ මම මේ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ හරිම ආදරෙන්. මොකද මමත් ගොඩක් දුක් වුණා මගේ කොණ්ඩේ ගියාට පස්සේ ආයෙ මම කොහොමද වවාගන්නේ එහෙම කියලා.
ඉතින් මේක ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න මතක කරන්නත් එපා. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එකක් දාන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.